කතරගම වාසන අද වර්තමානයේ ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන හස්ති රාජයක. පොඩි කාලේ මතකයි අපි සිරි කියලා කියන්නේ තරුණ කොල්ලෙක් බැලුවේ. මම මැණික් ගඟේ නානකොට මේ අත්පැටිය පිට්ටනියේ සෙල්ලම් කරනවා. දෙහාට මෙහාට දුවනවා. එතකොට අඩි 6මාරක් විතර ඇති. ලස්සන මැතා බඳින වාසනාව තමයි කතරගම වාසන. මේ සතුන් අපි පණ වගේ අපේ ළමයින්ටත් වැඩි ආදරෙන් අපි මේව රැක බලා ගන්න. මංගල කුලය කියන්නේ මනමාලයි. නිතර මෙයා ඒ ගැන තමයි කොමිට් වැඩ තියෙන්නේ. මොකක්වත් බැරි නම් සරමින් හරි අදිනවා. නැත්නම් ෂර්ට් එකෙන් හරි එක්ක කිචි කවනවා. ඒ වගේ කොමිට් වැඩ තියෙන්නේ. අපිට ශ්‍රී ලංකාවේ අභිමානය තියෙන ඇතෙක්. ඉතින් ලංකාවේ ඇතෙක්. ඉතින් අපි නිතර කතා කරන්නේ ඒ ගැන. ඉතින් එයා දුවනකොට මම කිව්වා මගේ අම්මා මයි පුතා ඔහෙම ඉන්න. අපි බය නෑ ඔවට. ඔහොම ඉන්න පාඩුවේ කියලා. ඒ කියනකොට නුවර කතරගම් දේවාලේ අලි 3-4 දෙනෙක් දුවගෙන ආවා අපේ ඉස්සරහට. එතෙන්දී බෝම්බ ප්‍රහාරයක් ආවා. බෝම්බ දෙකක් මෙහෙම ළඟ පිපුරුවා. නාවලෙවිල්ල මං කිව්වොත් එහෙම මට කම්මැලි පොඩ්ඩක් කම්මැලි ගතියක් ඉඳලා මං කියනවා මට නම් ඕව බඩු ගෙනියන්න බෑ. ඔයාගේ ඔයා රයි යනවා මට නම් බෑ. ඕව ගේන්න කිව්ව ගමන් ගත්ත හෙන්දුවේ කොටුවේ දෙන්න වරකන් ගියා යනවා වගේ. මොකද අඬනවා හැබැයි. කතා කරලා එහෙම යනවා. දැන් පෙරහැරකට එහෙම අපි දැන් යන්න සූදානම් වෙනවනේ. දැන් මං කියන ඉස්සෙල්ලා දවසේ. අපිට යන්න තියෙනවා හවල් දාන්නේ. පෙරහැරකට යන්න තියෙනවා. මොකද මේ ආකාර සතුන් කැලේ මැරෙනවා. වෙඩි තියලා මරනවා. කරන්ට් වැට දාලා මරනවා. ඒ වගේ දේවල් හොයලා ඒවා මේ සත්ත්ව හිංසා නෙවෙයි. ඒවා හොඳ දේවල්. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිතසුව පිණිස तेजो बल मंदना स्वरूप देह विलास मन नंदना अभिनील नेत्र कापे मन रंजना श्री सुमन समन देव राज वंदना पाद पद्म स्थापना सामंत फूट पूजनीय रक्षना आर्य देव नाम धारी शोभना करुणा विराजमान देव वंदना धीर वीर तेजो बल मंदना स्वरूप देह विलास मन नंदना अभिनील नेत्र काटे मन रंजना श्री सुमन समन देव राज वंदना
अभिवृद्धिकामी चेतना लंकाद्वीपवासी चित्तवर्धना व्यसनकारी सर्वधर्म मर्दना सामंत भद्र देवराज वंदना धीर वीर तेजो बल मंदना स्वरूप देह विलास मननंदना अभिनील नेत्र कांति मनरंजना श्री सुमन समन देवराज वंदना। කතරගම වාසන අද වර්තමානයේ ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන හස්ති රාජයෙක් දල ඇතෙක්. ඔබතුමාට හොඳ මතකයක් තියෙනවා කතරගම වාසනා ගැන? පොඩි කාලේ මතකයි අපි සිරි කියලා කියන්නේ තරුණ කොල්ලෙක් බැලුවේ. මම මැණික් ගඟේ නානකොට මේ අත්පැටිය පිට්ටනියේ සෙල්ලම් කරනවා. දෙහාට මෙහාට දුවනවා. එතකොට අඩි 6මාරක් විතර ඇති. මම ළඟ බලාගෙන ඉන්නද්දිම මේක පස්කොඩකට ඇදලා දාලා තිබුණා. මම ඒකම බලන එක්කෙනාට කිව්වා මට අවශ්‍ය දෙයක් තියෙනවා. ওই දලේ පැටලිලා මට ඉන්න බෑ ගෙදර හැමදාම කවුරු හරි ඇවිදින් ඇද්දල පස් කියලා ඉල්ලනවා. ඕකයි ඇද්දල පස්. ඒක හන්දා මේ ඕක ගලවලා දෙන්න කිව්වම ඒ සිරි කියනවා එයා අලි බලාපු මිනිස්සයා ඕක ගලවලා දීලා මල්ලගේ කාලයක් වෙනකන් තිබුණ ලොකුවට පැටලිච්ච දල වගේ. මම ඉතින් දෙරායට කියනවා මේක සන්තෝෂෙන් අනින එකක් මිසක රණ්ඩුවකින් අනින එකක් නෙවෙයි කියලා. මොකද රණ්ඩුවකින් අනින එකක් නම් ගෙයක් ගෙපලකට තන්පත් කරනකොට ගෙදර මිනිස්සු රණ්ඩු වෙනවනේ. ඉතින් මේක සන්තෝෂෙන් ගෙනින් දාන්න කිව්වම ඒගොල්ලෝ ගෙනියන්නත් බයයි මම වීඩියෝට කිව්වද ඇත්තට. ඉතින් එතනින් පස්සේ කළු අයියා. ඔව්. ඒ ගැනත් මතක් කරොත් කාලයක් කොහොම ගියා ගිහින් ඉන්නකොට ධර්මදාස බණ්ඩා කියලා මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. පසු කාලීනව. පසු කාලීන නෑ එතකොටත් මන්ත්‍රී කෙනෙක්. මට හිතෙනවා. එයා අපේ ගෙදර ඇවිදින් ගියා මෙහෙම දැන් එතකොට ඇතා තරුණයි ලොකුයි. ඇතාලේ අහගන්න බැරුව නෝරින් ආවා. තුන් ගොල්ලක් විතර ආවා. ඇතාලේ අහගන්න බැරි වුණා. මට ඇතාලේ හෙලා දෙන්න අලිබාසුල්ලාලා ගෙනත් අතා ලෙහෙලා දෙන්න කිව්වා. මං කිව්වා ඒක අපේ අතා ලෙහෙලා දෙන්න නෙමෙයි. අතා බලන්න මං අලිබාසුල්ලා කෙනෙක් දෙන්න එහෙම ලෙහන්න මිනිස්සු අරගෙන ගිහින් ඒක කර යුතු වැඩක් නෙමෙයි. බලන්න මිනිහෙකුට දෙන්න. එහෙමනම් මං හොඳ අලිබාසුල්ලා කෙනෙක් දෙන්නම් කියලා. කියනකොට කියලා මං කිව්වා මේ ලියමනත් අරගෙන බුලත් සිග්නල්ට ගිහින් දුන්නාම අලිබාසුල්ලා අපේ දිහා එයි. ආවහම මං කතා කරලා පංගාතු කරන්නම් කියලා. ඒ ගමන ඒක සිද්ධ වුණා. ඒ කාරණා කළු බාසුලට එන්න කියලා මෙයාට කවුරුවත් කියන්න දෙයක් ඕනේ නැහැ. එයා ඇතා ලෙහා ගන්න ඕන විදියට කියලා පිටත් කළා. කළු බාසුලට හැදී අලි බාස්ලාගෙනත් චරෝබරෝ ගාලා කලබල කළා ඇතා ලෙහුවේ නැහැ. දවස් දෙකක් තුනක් ඉඳලා ඉමින් සැරේ ඇතා ලෙහුවා. මට මේ ප්‍රශ්නෙට නම් තනි උත්තරයක් ඕනේ. මම අහන්නේ ලංකාවේ හීල අලියත්තු සම්බන්ධයෙන්. දැනට ඔබතුමා දැක්ක ලංකාවේ ඉන්න ලස්සනම හීල ඇතා කවුද? ලස්සන මැතා මම වාසනා තමයි කතරගම වාසනා තමයි. ඔබතුමා කතරගම වාසනාව තෝරන්න හේතු කාරණා මොනවද? වාසනා හරි ගැඹීර පෙනුමක් තියෙන උස අලියෙක්. හොඳට කුඹස්තලේ උස්සගෙන ඉන්නේ පිට ගානට තියෙනවා. කන් ලොකුයි, වලිගෙ දිගයි, හොඬෙත් දිගයි. නියපොතුත් ලස්සනයි. තාගේ නියපොතු ලස්සනයි. ඇඟ පිරීලා තියෙනවා. ඕවා තමයි ඉතින් සාමාන්‍ය හේතු. සාමාන්‍ය ඒ කියන්නේ අලියෙක් අපි ඒකට කියන ඉහකර හරියට තියෙනවායි කියලා. ඒ කියන්නේ නිකන් අලියෙක් නෙමෙයි. අලියා ඔළුව උස්සගෙන ගැඹීර විදියට මේ ඇත්තටම අපේ ප්‍රෞඩත්වයේ පෙන්වන සංකේතයනේ. ඒකට ගැලපෙන විදියට අලිය ඇත්තටම එහෙම හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. කැලේ අලිය ඔළුව උස්සගෙන ඉන්නේ නැහැ. කැලේ අලිය ඔළුව පොඩක් පාත් කරනවා වගේ ඉන්නේ. ඉතින් ගෙදරක ඉන්න අලි එහෙම ලස්සනට ඉන්නවා. ඉතින් වාසනාගේ ඒ ලක්ෂණ ඔක්කොම වගේ තියෙනවා. වාසනා ලංකාවේ මේ ඇමතිතුමා විවියන්
ගුණවර්ධන ඇමතිනිය දීපු විමලා කන්නංගර වාසනත් එක්ක ඔබතුමාගේ ගනුදෙනුව කොහොමද ඇති වෙලා තියෙන්නේ? වාසනාට බේත් කරන්න මට කීප සැරයක් වාසනාව ඉතින් කතරගම නිතරම ඉන්නේ. ඒ වුණා නුවර පෙරහැර කාලට අපේ නුවරට එනවා. වාසනා එක දවසක මේ සීනති කරන්න වෙලා තිනවා මට වාසනා කීප සැරයක් තුවාල වලට බෙහෙත් කරන්න. වාසනා එච්චර මිනිසුන්ට ඇඟිලි ගහන්න දෙන සතෙක් නෙමෙයි. ඉතින් එක සැරේක මට වාසනා මට මතකයි දැන් ඉන්න අජිත්ගේ තාත්තත් හිටියා මේ ජීවතුන් අතර. දැන් අජිත්තුත් හිටියා අජිත්ගේ තාත්තත් හිටියා. අපිට අලි ඇතාව සීනති කරන්න සිද්ධ වුණා අලි පන්තියේම මේ තුවාලට බෙහෙත් කරන්න. දැන් මම මේක සීනති කරලා සිහිය ගන්න බෙහෙතත් ගහලා ඉන්නවා අලියා ඇරියා හොඬෙත් හොල්ලනවා හැබැයි නැගිටින්නේ නැහැ. ඉතින් වාසනාව සීනති කරලා දැන් මට නුවර එන්නත් අවශ්‍යතාවය තියෙනවා. දැන් සීනති වෙලා බිම නිදාගෙන ඉන්නවා. හොඬේ හොල්ලනවා ඇස් හොල්ලනවා නැගිටින්නේ නැහැ. දැන් මට උවමනාවයි සම්පූර්ණ කකුල් හතරට ඉක්මනට ගන්න. ඉතින් මම අජිත්ගෙන් ඇහුවා ඒ කියන්නේ අලි බලන අජිත්ගෙන් ඇහුවා දැන් කොහමද අපි නැගිට්ටන්නේ මට කල්පනා වුණා මොකේටද ඇතා බය කියලා ඇහුවා මම. එතකොට කිව්වා කුකුල්ලොන්ට නම් බයයි කියලා. පස්සේ මං කිව්වා අජිත් එනම් කොහෙන් හරි ගිහලා කුකුලෙක් හොයාගෙන එන්න කියලා. ඊට පස්සේ අජිත් එළියට ගිහලා ඒක දේවාලෙන් වෙන දේවාල තියෙනවා කුකුල්ලෝ හිටියා. කුකුලෙක් අරගෙන ආවා. ඊට පස්සේ එතන සෙනගත් 20ක් විතර හිටියා. මං කිව්වා මම දැන් මේ කුකුලා ඇතා ගාවට දානවා. ඕගොල්ලෝ ඒ වෙලාවටම කෑ ගහගෙන එන්න කියලා. ඊට පස්සේ අපි ඔක්කොම ප්ලෑන් කරලා 1 2 3යි කියලා මම කුකුලා දැම්මා ඇතා ගාවට. අරගොල්ලෝ ඔක්කොම කෑ ගහගෙන ඇතා ගාවට ආවා. ඇතා බය වෙලා ටක් ගාලා නැගිට්ටා. එතකොට මට ඕන වැඩේ සිද්ධ වුණා. ඊට පස්සේ මම නුවර ආවා. ඒ කියන්නේ එලාවේ සිද්ධ වුණේ ඇත්තටම මම හිතන්නේ වාසනා බයට නිදාගෙන හිටියා. සිහිය තිබුණා. නැගිටින්න උවමනාව තිබුණා. ඒ වුණා නැගිටින්නේ නැහැ. බයට නැගිටින්න නැතුව හිටියා. නමුත් නැගිට්ටාන්ද මට එන්න පුළුවන් වුණා. නැත්තම් මම එතන මට රැ වෙනකන් ඉන්න. දැන් ඔබතුමාගේ දළදා මාලිගාවේ ඇත්පන්තිය සතුව ඇතුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ගේත් මද සමය නිසා කිහිප දෙනෙක් අයින් කරලා තියෙනවා. දැන් අපිට මතකයි වෛද්‍යතුමනේ අපේ පහතරට කලාපෙන් තෝරගන්නවා නැදුම්ගමුවේ රාජා හස්තිය. ඔහු මිය යනවා. ඉන්පසුව දළදා මාලිගාවට බොහෝ කාලයක සිට කතරගම වාසනා හස්තියාගේ දායකත්වය ලැබෙනවා. කොහොමද වාසනා හස්තියාගෙන් මෙවර ඔබතුමාලා ලබා ගන්න බලාපොරොත්තු වෙන දායකත්වය? ඔව් විශේෂයෙන්ම අපිට හරි ආඩම්බරයක්. මොකද වාසනා කියන්නේ අපිට ශ්‍රී ලංකාවේ අභිමානය තියෙන ඇතෙක්. ඉතින් ලංකාවේ ඇතෙක්. ඉතින් අපි නිතර කතා කරන්නේ ඒ ගැන. ඉතින් එයාට ඉතාමත් පළපුරුදුම ඇතෙක් මේ කාර්යය සඳහා. ඉතින් අපි බොහොම විශ්වාසයෙන් යුතුව පෙරහැර මංගල්‍යයේ සිදු කරන දවසක් තමයි වාසනා හස්තියා මේ පෙරහැර කරඬුව වැඩමන අවස්ථාවේදීත් වාසනා හස්තියා යොදාගෙන ඉන්න ස්ථානයත් අපි ඊටාම විශ්වාසකින් තමයි පෙරහැරට අපි සහභාගී කරවගෙන. ඉතින් ඇත්තටම කතා කරනවා නම් වාසනාතාගේ පෙරහැර කරඬුව වැඩමවීමේදී අපිට තියෙන පහසුව, ඒ වගේම ඒ ඇතාගේ තියෙන හික්මීම, ඒ වගේම අපිට තියෙන විශ්වාසය වගේ දේවල් ගත්තාම අපි ඉතාමත් පහසුයි ඒ ඇතත් එක්ක පෙරහැර කටයුත්ත සිදු කිරීමේ. මාමේ අපි මුලින්ම දැනගන්න කැමති මේ හස්තියා කතරගම ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ කඳ සුරිඳුව වෙනුවෙන් තමයි පූජා කරන්නේ. ඒ පූජා වෙන පසුබිම කොහොමද? මේ හස්තියා මොන වගේ වයසකදීද කතරගම දේවාලයට හම්බ වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව මුලින්ම අපි කතා කරමු. යා පොඩි කාලේ කියන්නේ අවුරුදු 6ක් 7ක් වගේ අතර කාලෙදී පොඩි චූටි එක්කෙනා තමයි කතරගම දෙවි හාමුදුරන්ට මෙයා බාර දුන්නේ විමලා කන්නංගර මෙතිනිය. ඒ බාර දුන්න කාලේ නම් පරණ බාසුන් නැහැලා කීප දෙනෙක් තමයි මෙයා හුරු පුරුදු කොල්ලා හදා වඩාගෙන එහෙම තිබුණේ. අන්තිමට අපිට ලැබෙන අවස්ථාව වෙනකොට සිරි අයියයි කියලා කෙනෙක් බැලුවේ. එයා බිබිලේ. එයා මේ පහුගිය කාලේ නැති වුණා. ඉතින් ඒ කාලේ ඉන්න ඊට පස්සේ ඒ පස්සේ නම් මම දිගටමයි මගේ අප්පච්චි මම අප්පච්චි කියන්නේ මැන්ඩිස් ලියනගේ. ඒමයි ඉඳගෙන මේ රාජකාරී කරගෙන යන පසුබිමේ පසුව පුතත් එකතු කරගත්ත අපේ අප්පච්චි නැති වුණා මෑත කාලේදී. ඊට පස්සේ මම පුතා එකතු කරගත්තා. එතකොට මාමේ මේ හස්තියා දැන් අවුරුදු 25කට වඩා වැඩි කාලයක් මාමගේ රැකවරණයේ යටතේ ඔබතුමන්ගේ බසට කීකරු වෙලා ඉන්නවා. මේ හස්තියා කොහොමද කතරගම දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ හස්තියාගෙන් ලැබෙන දායකත්වය? මෙයා ඒ කාල සීමාවේදී හරියටම මෙයා ගස්ලා අන්න වෙනවා පෙබරවාරි වෙනවා. පෙබරවාරි වෙනකොට ගස්ලාලා ඊට පස්සේ හොඳට කම්බුල් තෙමෙනවා
මේ අපේ පෙරහැර ඔන්න මෙන්න කිට්ටු වෙන. ඊට පස්සේ මම ගිහින් දෙවියන්ට බාර වෙනවා. අතරගම දෙවි හාමුදුරන්ට කියනවා, කඩවර දෙවි හාමුදුරන්ට කියනවා මේමයි මගේ මේ රාජකාරිය කරන්න මෙයා ඉක්මන් කරලා අපිට සුව කරලා දෙන්න කියලා. ඉතින් මම ඒ කිව්වා වගේම මට ඒක දෙවි හාමුදුරුවෝ මට ඉෂ්ට කරලා දෙනවා. ඊට පස්සේ අපි දෙන්න එක්ක මට මාව ඉස්සෙල්ලා පෙන්වන්න බැරි වුණාට පහු වෙනකොට මාත් එක්ක බොහොම හොඳ වෙනවා. ඒ අවස්ථාවේ ලිහලා කොහමද දවස් 2 3 සමහර දවස් තනි දවස් වගේ වෙනෝ ගහෙන් ලිහලා නාවල රාජකාරියට පටන් ගන්නවා. එහෙම මාමේ කවදා හරි ඔය පෙරහැර ඉතිහාසයේ මෙයාව සම්බන්ධ කරගන්න බැරි වෙච්ච අවස්ථාවන් තියෙනවද? දැනට අවුරුදු 2කට උඩදී මමත් පොඩ්ඩක් සනීප නැතුව හිටියේ. ඒ වෙලාවේ මෙයාත් පොඩ්ඩක් අමාරු වුණා. දවස් 8ක් කැලණියේ රජමහා විහාරේ කණ්ඩුල හස්ති රාජයා තමයි ඒ වෙලාවේ වැඩමුවේ. දවස් 8. දවස් 8 වැඩ ගන්නකොට මම මෙයාත් ලියා ගත්තා. එතකොට කොහොමද ලියා ගන්නේ? පසුබිම නිර්මාණය කරගන්නේ කොහොමද මෙයාත් එක්ක? මෙයාට මම ඉතින් පෙරසේම බොහොම වැදගත් විදිහට සතරවරන් දෙවියන්ට පහන් පත්තු කොල්ලා. ඊගාවට කැවුම් කෙසෙල් ගෙඩි කිරිබත් ඒ ඔක්කොම ලේස්ති කරලා ගෙදරින් ඒව හදාගෙන නෝ කැවිලි පෙවිලි කිරිබත් මම අතරගම කපා ගන්නවා. ඊට පස්සේ ලොකු සංග්‍රහයක් කරනවා අපි එන හැම කෙනාටම මේ යාගේ වෙනුවෙන් සතුටු මෙයාටත් ලොකුවට පූජා වට්ටිය වගේ හදලා ඒ සියලුම දේවල් වලින් මෙයාටත් දෙන්න. ඒ දීලා ගහින් එළියට යනවා. එතකොට මෙයා කැමති වෙනවා. එයා එතකොට කැමති. එතකොට මේ මංගල කුලයට බලපාන මොන හරි විශේෂ දේවල් ටිකක් තියෙනවා. මංගල කුලය කියන්නේ මනමාලයි. නිතර මෙයා ඒ ගැන තමයි කොමිට් වැඩ තියෙන්නේ. මොකක්වත් බැරි නම් සරමින් හරි අදිනවා. නැත්නම් ෂර්ට් එකෙන් හරි එක්ක කිචි කවනවා. ඒ වගේ කොමිට් වැඩ තියෙන්නේ. ඒ වගේ මාමත් එක්ක මෙයා කොහොමද ඒ වගේ තියෙන වැඩ මොනවද තියෙන්නේ? මෙයා ඉතින් ඔය එක එක්කෙනා මට ඇඟිල්ලෙන් අයිනෝ මෙයාත් මොකද කරන්නේ මෙහෙම කොල්ලත් ගාලා දානවා. ඒ වගේ කොමිට් වල තියෙන ඊට පස්සේ බෙල්ල බදා ගන්නවා. ඔළුව අල්ල ගන්නවා. ඔළුව ඉඹිනවා. කම්බුලෙ ඉඹිනවා. ඒ වගේ අවස්ථාවල තමයි ඉතින් මෙයා ගාව තියෙන ගොඩක්. නමුත් මෙවර දළදා මාලිගාවේ ප්‍රධාන රාජකාරි වලට මේ යතාව සම්බන්ධ කරගන්නවා. මම මේ ගැනත් පොඩ්ඩක් අපි කතා කරමුකෝ. අපි හැම සැරේකම වගේ අපිට පළවෙනි පෙරහැර හෝ දෙවෙනි පෙරහැර අනිවාර්යයෙන්ම කුඹල් වලින් හම්බ වෙනවා. මේ සැරේ කුඹල් වලින් පළවෙනි පෙරහැරම වාසන වඩම්මන්න ඕනේ කියලා නිලමතුමා කියලා තුනා. ඊවන්න. හැබැයි නමුත් බොහෝ දෙනෙක් කිව්වේ කතරගම වාසනා එතකොට නැදුම්ගම රාජා මේගොල්ලෝ තමයි මේ කලබල ඇති කරේ කියලා. මාම එතන හිටියා. මේ හස්තින් එක්ක හිටියා. මාම ඒ ගැන චුට්ටක් අපේ මතකයේ අවදි කරමු කොහොමද මේ පසුබිම කියලා. අපි කරඬුව වඩම්මගෙන හරියට ක්වීන්ස් එක පාස් වෙනවත් එක්කම පොඩ්ඩක් අපිට දැනුණා මේ පොඩි කලබලයක් ඉස්සරහා තියෙනවා කියලා. නැටුම් කණ්ඩායමක් දිව්වා. දුවනකොට මම කිව්වා මගේ අම්මා මයි පුතා ඔහෙම ඉන්න. අපි බය නෑ ඔවට. ඔහොම ඉන්න පාඩුවේ කියලා. ඒ කියනකොට නුවර කතරගම් දේවාලේ අලි 3-4 දෙනෙක් දුවගෙන ආවා අපේ ඉස්සරහට. ඒ ඉස්සරහට එනකොට කළු ඇතා හිටියා සුදු ඇතා හිටියා. එතෙන් ජයන්ත මල්ලි බලන සිංහරාජා හිටියා. ඒ ඇත්තු 3 දෙනා කවර් කරා. කරඬුව ගාවට එනවට. මේ අලි ඒ කරඬුව ගාවට આવොත් මොකද මෙයත් හැරෙනවා. අරයට හරියන්න අමාරුයි කියන්නේ යා පොඩ්ඩක් වයස නිසා ඉන්දිරාජත් හැරෙනවා. අපි බැලුවේ නිතරම හැරෙන්නේ නැතුව ඉදිරියටම ගමන් කරගන්න ඕනේ කියලා තමයි මේ වෙලාවේ අපි කල්පනා කරේ. නමුත් අර හුඟ දෙනෙක් මේක වෙනස්තර කතන්දර දැම්ම අපිට. නමුත් ඇත්තටම සිද්ධ වුණේ ඒක නෙවෙයි. ඇත්තටම සිද්ධ වුණේ නුවර කතරගම් දේවාලේ අලි ටික පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා කුලප් වුණා. ඒගොල්ලෝ ඉස්සරහට දුවගෙන ආවා. මාමේ මේ මම අහලා තියෙනවා බිහිසුණු සිද්ධීන් කිහිපයකට මේ හස්තියා මුහුණ දීලා තියෙනවා කියලා. එතකොට මෙයා මම අහලා තියෙන විදිහට පාරේ යනකොටවත් අඩුම ගානේ කලබලයක් කිසිම දෙයක් ඇති කරගන්නේ නැති සත්වයක් විදිහට තමයි මම කතරගම වාසනාව පිළිබඳව අහලා තියෙන්නේ. මාමේ කොහොමද බිහිසුණු අත්දැකීම් මේ යතාගේ මේ හස්තියාගේ ජීවිතයට එකතු වෙලා තිබිච්ච හැටි සහ වර්තමානයේ මොහු කොහොමද ඒ වගේ තැනකදී ක්‍රියාත්මක වෙන්නේ? එයයි කියන්නේ කීප දෙයක්ම මෙයාට වෙලා තියෙනවා. ඒ අවස්ථාවල එකවත් අපි හිටියේනේ අපි බලන කාලේ නෙමෙයි. අපි ඒ වගේ සිද්ධීන් කිහිපයක් මාමේ මතක් කරන්න පුළුවන් නම් හොඳයි මේ වෙලාවේ. නුවර කතරගම් දේවාලේ පෙරහැර කරලා පයින් එන අවස්ථාවේ කියන්නේ මොකක් හරි ගැටලුවක් වෙන්න පුළුවන් සමහරලාට හොරු වෙන්න පුළුවන්. කියන්නේ ඒක කවුද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒ වෙලාවේ මේ වෙඩි තිබ්බා. යතාගේ මේ තල්ල හරියේ මේ අතේ එහෙම කැට වැදිලා තිබුණා. කියන්නේ 18 මංගුව බහිද්දි 15 ඉඳන් තමයි උඩට ඒක කරලා තිබුණේ. ඒක ඊට පස්සේ ඉතින් තාමත් හොයනවා මට හිතෙන්නේ තොරතුරු.
ඊට පසුව 89 මේ කතරගම දේවාලේ පෙරහැර යනකොට කිරිවෙහෙරට එතෙන්දී බෝම්බ ප්‍රහාරයක් ආවා. බෝම්බ දෙකක් මෙහෙම ළඟ පිපුරුවා. ඒ වෙලාවෙත් තුවාල හරේ මේ වෙනා තුවාල වුණාට මෙයා කලබල වුණේ නැහැ. මොකද දෙවි හාමුදුරුවෝ වැඩවීම කරන වෙලාවේ නොහොල්මනේම බාසුන් නැහවත් අරගෙන හිමීන් තාලේ ආයි දේවාලට වැඩමුව දෙවි හාමුදුරුවෝ. මෙයාට එච්චර මේ ආපදාවක් වෙලාවත් මෙයා කලබල වුණේ නැහැ. කිසිම කලබලයක් වුණේ නැහැ. කිසිම කලබලයක් නොවි එයාගේ රාජකාරී ටික ඉවර කරා. ඉවර කළා වෙන්නේ හිමින් තාලේ අයින් වුණා. ඊට පස්සේ තමයි බෙහෙත් ටික කරන්න පටන් ගත්තේ. මාම එතකොට දැන් මේ මතකය තාම මෙයාට තියෙනවද? ඒ වගේ වෙලාවට කොහොමද හැසිරෙන්නේ කලබලයක්? මේ මතකයේ තියෙනවා කියන්නේ සමහර වෙලාවට දැන් පෙරහැරක යද්දී කොහෙන් හරි හචින්න දෙකක් තුනක් පත් තුනක් මෙයා ඩක් ගාලාවිල්ල උඩබිම් වල්ලා මගේ හත් බලනවා. ඉතින් මම කියන්න ඕනේ මේ වෙලාවට මම හොඳ හොදිස්සියකින් යන්න ඕන මෙයා ගැන. ඒ කියන්නේ බොහෝ බයක් ඇති වෙනවා යයිට. වෙඩි ශබ්ද බෝම්බ ශබ්දෙන් දැන් විතර වැදුනේ. ඒක නිසා ඒවන් රිදුනනේ. ඒ රිදිච්ච නිසා තමයි මෙයයි කලබලයට පත් වෙන්නේ. මොකද ඉස්සරහෙන් සෙනගක් දිව්වත් ඇති. සෙනගක් දිව්වත් මෙයා බලන්නේ ටක් ගාලා හැංගෙන්නේ. අයිනකට පැනලා හැංගෙන්න තමයි කිසිම කලබලයක් කරන්නේ නැහැ. කලබලයක් නැහැ අපේ හන්ද. මිනිස්සු අතරට යන්නේ ඒ වගේ මිනිස්සු අතරට යන්නේ නැහැ. මිනිහෙකුට මෙහෙමවත් කරන්නේ නැහැ. හිමීහිට ඒගොල්ලොත් පුළුවන් නම් අයින් කරගෙන තමයි යා පැනලා දුවලා අයිනකට වෙලා හැංගෙන්න බලන්නේ. උපරිම උත්සාහ කරන්නේ හැංගිලා බේරෙන්න. එතකොට මාමේ මම අවසාන වශයෙන් කැමති දැනගන්න මෙයත් එක්ක ගත වෙන ජීවිතයේ උදේ ඉඳලා හවස් වෙනකන් ගත්තම මං හිතන්නේ මාමට පුදුම තරම් ආදරයක් සෙනෙහසක් දක්වන සත්වෙක්. මං හිතන්නේ මේවා සංසාරගත බැඳීම් වෙන්න පුළුවන්. කොහොමද මාමේ මෙයත් එක්ක ගත වෙන ජීවිතේ? මෙයත් එක්ක ඉතින් ඉන්නවා කියන්නේ හරි විනෝදයි. මම ඉතින් කොයි වෙලාවටත් විනෝදෙන් ප්‍රීතියෙන් කොලොප්පම් කරගෙන සින්දුවක් කියාගෙන ඒ විදිහට තමයි මම මෙයත් එක්ක ඉන්නේ. මම දැකලා තියෙනවා ඔබතුමාව මේ දෙන්නම නටාගෙන එහෙම පෙරහැරවල් වල යනවා. ඒ අනුව පේන්නේ බොහොම විනෝදෙන් ඉන්නවා කියලා. එතකොට මාමේ කොහොමද දවසේ මෙයත් එක්ක ගත වෙන්නේ? කොහොමද මෙයාගේ දිනචර්යාව ගත වෙන්නේ? දිනචර්යාව මේ උදේ කාලය පන්තියාගේ පන්ති සුද්ධ කරලා දාලා ඊට පස්සේ නැවත මෙයාව නාවන්නෙක් කියනවා. නාවන්නෙක්කන් ගිහිල්ලා දියේ යාට පැය දෙකමාරක් විතර දෙපැත්ත බුදි කොල්ල හොඳට නිදා ගන්නවා. නිදා ගන්න ඇරලා ඊගාට දෙවනුව කොල්ලෙලි කපාගෙන අපි හොඳට සුද්ධ කරන මෙයාව. මේ කුණු නැති වෙන්නේ හොඳට අතුල්ලලා නාවල වෙල්ලා මං කිව්වොත් එහෙම මට කම්මැලි පොඩ්ඩක් කම්මැලි ගතියක් ඉතින් මං කියනවා මට නම් ඕව බඩු ගෙනියන්න බෑ. ඔයාගේ ඔයා රයි යනවා මට නම් බෑ. ඕව ගේන්න කිව්ව ගමන් ගත්ත හෙන්දුවේ කොටුවේ දෙන්න වරකන් ගියා යනවා කියලා. එහෙනම් ඔයා එන්නෝ කියලා මෙයා යනවා. කතා කරන්න බැරි එක විතරයි. කතා කරන්න බැරි එක විතරයි. ඉතින් ඒ ගිහිල්ලා මම ඉල්ලුවොත් තමයි දෙන්නේ. නැත්තම් දෙන්නේ නැහැ. නැත්තම් එයා බඳින තැන පන්තියට යනකම් එයා රයි යනවා. අරගෙන යනවා. මාමේ මෙයත් එක්ක ගත වෙන ජීවිත කාලේ මාමට ලැබපු සුන්දර අත්දැකීම් මොනවද මෙයත් එක්ක තියෙන? සුන්දරේ කියන්නේ ඒව නම් ඉතින් කියලා නිම කරන්න බැරි තරම් අපි එකක් දෙකක් සිද්ධියක් දෙකක් මතක් කරමුකෝ මාමේ. මෙයා හොඳ දේවල් හිටි ගමන් කරනවා. දැන් මෙයාට හිතුනොත් දැන් අද පොඩ්ඩක් දුවල බලන්න ඕනේ කියලා. දැන් මම දන්නවා එතකොට යා සැරසෙන වැඩ කටයුතු වල. ඊට පස්සේ මම කිව්වොත් එහෙනම් මචං චුට්ටක් දුවමු කිව්වනම් දෙන්න එක්ක දුවනවා. දුවල වෙලා හෝ මම පෙරදුනා කියපු ගමන් පොර නවතිනවා. එයා නවතිනවා. ඉතින් ඒ වගේ හොඳ අත්දැකීම් තියෙනවා මෙයත් එක්ක කරගෙන. ඒ ගෙවෙන ජීවිතය හරි සුන්දරයි. එතකොට මාමේ මේ අපි අහලා තියෙනවා මේ අලියැත්තුන්ට හරි පුදුම තරම් මතක ශක්තියක් තියෙනවා කියලා. මාමගේ ජීවිතය අවුරුදු 25ක් විතර ගෙවෙන්නේ මෙයත් එක්කනේ. දැන් පුතාවත් සම්බන්ධ කරගෙන ඉන්නවා. එයාත් හොඳට මතකයි. ඒ වගේ මාමේ මෙයාගේ ජීවිතය සහ මාමා දකින මෙයාව කතරගම වාසනත් එක්ක කොහොමද මාමේ මෙයාගේ තියෙන මතකයන් ඔය එක එක්කනත් එක්ක තියෙන සම්බන්ධතාව කොහොමද මෙයාගේ? අර විමලා කන්නංගර මෙතනින්නේ මෙයා බාර දුන්නේ. විමලා කන්නංගර මෙතනියේ එන්නේ මෙයාට කෑම අරගෙන. අපිට ඇඳුම් සූට් අරගෙන තමයි එන්නේ. අපි අවුරුදු 7-8ක්ම අපි ඉඳිද්දිත් ආවා. ඉතින් ඒ ආපු ගමන් මේ විමලා කන්නංගර මෙතනිය ඇවිල්ලා මෙහෙම හොඬේ අල්ලගන්න මගේ පුතා කියලා. අල්ලගත්තාම මෙයා සද්ද නැතුව මෙන්න මෙහෙම කරගෙන පාත් වෙලා ඉන්නවා. එහෙම අල්ලගෙන ඔක්කොම කරලා අත ගාලා සේරම කොල්ල අඬනවා හැබැයි. ඒ මැඩම් ආවම අඬනවා. අඬලවිලා ඊට පස්සේ කෑම ටික කවනවා. කවලා අපිටත් රෙදි පිරිදි එහෙම දීලා මේක මගේ වස්තුව මේක හොඳට රැක බලා ගන්න කියලා වෙල්ල එහෙම කතා කරලා එහෙම යනවා. දැන් පෙරහැරකට එහෙම අපි දැන් යන්න සූදානම් වෙනවනේ. දැන් මම කියන ඉස්සෙල්ලා දවසේ අපිට යන්න තියෙනුනේ හවල් තාන්නේ. පෙරහැරකට යන්නත් තියෙනවා මේ ලොරිය තාම ගැහුවෙත් නැහනේ. ඊළඟ ඉතින් ලොරිය අපි බඩු ටික පටෝලා අපේ ගෙනියන රෙදි පිරිද ටික දාලා පොල්ලතු ටික කපලා වෙලා පටවනකොට මෙයා දන්නවා අද යන්න රවුම. ඊට පස්සේ යන ගමන් මෙයා අඳුරන කඩ තියෙනවා.
මට වැඩි විශ්වාසයක් තියෙනවා මෙයාට ඒ කඩ. ඒ කඩේ සාමාන්‍යයෙන් කිලෝමීටර හරි කාලක් විතර තියෙද්දි මට චෝස් කරලා කතා කරනවා. අහවල් තැන කඩේ මතක් කිරීමක් මතක් කරනවා. කිරීම මට මතක් කරන අහවල් තැන කඩේ නතර කරලා යන්. ඒක තමයි යාගේ සිස්ටම් එක පුරුදු තියෙන්නේ. ඉතින් හැම තැනකම අපි තේ බොන්න හරි නවත්තනවා නම් ඒ කඩේ දාන්නවා. මොනවා හරි ඒ කඩෙන් සමහරලාට තේ හදලා දෙනවා. ඒ වගේ දේවල් කරනවා. පේන්ටියක් දෙකක් හදලා එයාට පොවනවා. ඉතින් පාන් බනිස් ඒ වගේ දේවල් තියෙන දෙන්න තැන්වල. අර ඒ තැන්වල හරියටම දන්නවා ඒ තැන මට මෙහෙ ඉඳන් කියනවා අහවල් තැන කඩේ නවත්තන්න. ඉතින් අපි එතන ගිහින් නවත්තන්න. බලපම වචන එන්නේ නැති එක විතරයි. වචන එන්නේ නැති එක. නැවැත්තු සංනිවේදනය තියෙනවා. නැවැත්තුවේ නැත්තම් පද්දවන ලොරිය. එතනින් ඇදලා ආව නැවැද්දුවන ලොරිය. ඊට පස්සේ අපි නෝමල් වෙන්න ඕනේ. හරි කියලා ඊට පස්සේ කතා කරලා පැහැදිලි කරගෙන තමයි එන්න ඕනේ. නැත්තම් පොඩ්ඩක් අවුල් දාන්න. හරිම සුන්දර අත්දැකීම් ටිකක් එක්ක ඔබතුමා මේ හස්තිය එක ගත කරන්නේ. මම හිතන්නේ ඔබතුමාගේ ජීවිතේ වැඩිම කොටසක් ගෙවිලා තියෙන මේ හස්තියත් එක්ක දැන් පුතුණුණු සම්බන්ධ කරගෙන මේ කාර්ය කරනවා. ඉතින් රාජකාරිය දේවකාරිය වගේ කරන කතරගම වාසනා හස්තියාටත් අජිත් ලියනගේ මාමා ඔබතුමාන්ටත් අපි විශේෂයෙන්ම තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් මේ ලංකාව පුරාම මේ සිද්ධ කරන පෙරහැර මංගල්‍යවල බොහොම සාර්ථකව ඔබ දෙපළටම යන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. මේ පින් කරන හස්තිරාජයෙන් ඊළඟ භවයේ තුල හොඳ තැන්වල උප්පත්තිය ලැබෙනවා අනිවාර්යයි ඒකාන්තයි. මාමේ මම අවසාන වශයෙන් එක දෙයක් දැනගන්න කැමතියි. අවුරුදු 12 කියන පුංචි වයසේදී කතරගම වාසනත් එක්ක බැඳීම ඇති වෙන්නේ. අද වෙනකොට ලංකාවේ මංගල හස්තිරාජයා හැමදෙනෙක්ම බොහොම ගෞරවයෙන් මේ හස්තිරාජයා දෙස බලනවා. මාමට මොන වගේ සතුටක්ද එදා පුංචි කාලේ දැකලා අද වගේ දවසක ඇතා දකින්නකොට ඇති වෙන හැඟීම. ඇත්තටම ඇතා දැක්කම හරි ආසයි. කවදාකවත් මට ඒ ඇතාව රස්සාවක් වශයෙන් කරන්න කියලා ඇතාගේ බලාපොරොත්තුවක් මට හිතෙන්නේ නැහැ. නැත්තම් මට මේ දැන් ඔය අජිත් තාත්තා ඉන්න කාලේ ඉඳන් මාත් ඔය පස්සෙන් ඇතත් එක්ක යනවා මටත් කියා දෙනවා. එයා හොඳ ශාස්ත්‍රයක් තිබ්බ කෙනෙක්. හොඳට ඇතා බැලුවා. ලංකාවේ මේ වාසනා කියන ඇතා කතරගම රාජා කියන කෙනාට තමයි වාසනා කියන්නේ. වාසනා කියලා නම දන්නේ මම කළු මාම බලන කාලේ තමයි. ඊට කලින් වාසනා කියලා නම දන්නේ කතරගම රාජා කියලා තමයි මම දන්නේ. වාසනා කියන්නේ ඉතින් යාට වාසනාවක් එක ඇතර මුළු ලංකාව ලෝකෙටම වාසනාවක්. සිංහල ඇත අපේ වෙන ඇත්තු නෑ යාඳුනේ සිංහල ඇත. සිංහල හොඳට තේරෙනවා. ඒ කාලේ ඉඳලා හොඳටම කවදාකවත් මම දැකලා නෑ මේ අපි බලන අලින්ට හරි භාෂාවෙන් කතා කරන්න ඕනේ. ඒ අතට එහෙම නෑ. ඒ කාලේ ඉඳලා මහබුදුනේ. මෙහෙන්න කොම එනවා යන් කිව්වම යනවා හෙන්ඩු ගන්න කොම හෙන්ඩු ගන්නවා. ඒ වගේ හරි බැඳීමක් තිබ්බ මිනිසුත් එක්ක. ඒ අත. ඔය අත හරි දඩබ්බරයි කියන්නේ මෙහෙමයි. එයාගේ රාජකාරී වෙලාවේ නෙවෙයි. ඔය නිකන් නාවන්න කියලා නැත්තම් වැඩක් කරන වෙලාවක අර මේ වලත් එම හරි සරයි පොළු වලින් ගන්නවා ගොඩක් දෙනෙක් තුවාලාරේ මේ කරා. හරිම සිංහල හොඳ මිනිස්සෙකුට වැඩි ගතිගුණ තියෙන ඇත්තටම වාසනාවක්. ඒක තමයි වාසනාව. ඇත්තටම කතරගම වාසනා මුළු ලංකාවටම වාසනාවක් මේ හස්තිරාජයෙන් අතරට. මා පිටුපසින් මේ සිටින්නේ මුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා හස්තිරාජයා. කොහොමද වාසනා හස්තිරාජයාගෙන් මේ වෙනකොට ලැබෙන දායකත්වය මේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන්? දින 15ක් වගේ බොහෝම කාර්ය බහුලයි. ඇතත් නිදි මරාගෙන මමත් නිදි මරාගෙන ඒ රාජකාරිය ඒ දින 15ෙම ඉටු කරන ඇතෙක් තමයි මෙය. ඉතින් මමත් ඒ වගේම මහන්සියෙන් කරුණාවෙන් දයාබර ලීලාවෙන් එයත් එක්ක මම රැඳි වැඩ කටයුතු කරගෙන යනවා. මේ පෙරහැර මංගල්‍යයත් එක්ක ඇතාට විශේෂිත වූ සැරසිලි තියෙනවා. බොහොම අපූර්වයි, බොහොම ලස්සනයි. ඉතින් පිරිසක් මෙයාගේ දල් දෙක ගත්තම පිරෙන්නම මල් මාලා දාලා ඒ වගේම මල් ඉසුරවමින් යනවා. මේක සමහර ඇතම් අය ලස්සන බොහොම සුන්දර ඇතාට ලැබෙච්ච වාසනාවක් භාග්යක් විදියට දකිනවා. හැබැයි ඇතම් අය මේකට පොඩ්ඩක් දොස් කියනවා. බොහොම මං හිතන්නේ ඔබතුමාගෙන් නිවැරදි සාර්ථක පිළිතුරක් අවශ්‍යයි මට ඒකට. බොහොම වැදගත් අපේ හාමුදුරනේ එන්නේ ආදර්ශයට. මොකද කතරගම දෙවි හාමුදුරුවෝ කියන්නේ මලින් සතුටින් පිරි උතුරන උන්වහන්සේ කෙනෙක්.
ඒ වගේම තමයි කඩොල් ඇතාගේ ශාඛාවක් තමයි මේ ඇතා කියන්නේ. මේ වාසනා කියන්නේ. ඉතින් ඒ ඇතාට ලැබෙන්නේ ඒ දායකත්වය ලැබෙන්නේ ඉන්න මිනිස්සුන්ගෙන් සියලුම දෙනාගෙන් ඒගොල්ලෝ කියන්නේ මේ ඇතාගෙන් තමයි අපි දෙවියන් උදෙසා වැඩ කරන්න කියලා. ඒක ඒ මිනිස්සුන්ට බලාගෙන ඉන්න බැරි මේ Facebook කාර්යෝ වගේක් ඉන්නවා. ඇතාට බර වැඩි. එතකොට මේ දලයේ මල් මාල ටිකක් දැම්මයි කියලා තමයි බර තියෙන්නේ. එතකොට සංසිරිකේත් බඳිනවා. ඉතින් ඒක අපි කියන්නේ මිනිස්සුયો විකෘති වෙන්න එපා. විකෘති වෙන්නේ නැතුව යම්කිසි දෙයක් තේරුම් නැතුව කල්පනා කරලා මේ බුද්ධිමත් විදිහට වැඩ කරන්නයි කියලා තමයි මම කියන්නේ. මොකද මේ ආකාර සතුන් කැලේ මැරෙනවා. වෙඩි තියලා මරනවා. කරන්ට් වැට දාලා මරනවා. ඒ වගේ දේවල් හොයලා ඒවා මේ සත්ත්ව හිංසා නෙවෙයි. ඒවා හොඳ දේවල්. මේ සත්ත්ව හිංසා කියන්නේ මේ මල් ටිකක් දාගෙන මේ අතා පාඩුවේ ලස්සනට මේ විනෝදයෙන් යන්නේකට තමයි මිනිස්සු මේ කියන්නේ මේ වචන. ඒ වගේ වචන කියනකොට මං අකමැති. මෙච්චර සතුන් ඉන්නවා. ඒ සතා කෑවද? ඒ සතාට පොල්ලත්තක් තියෙනවද? ඒ සතාට කිතුල් කෑල්ලක් තියෙනවද? ඒ කිසිම දෙයක් හොයන්නේ නැහැ අපේ හඳුන්නේ. ඒ හොයන්නේ නැතුව තමයි මේ කොහෙවත් ඉඳන් ඩොලර් ගන්න ගමන් තමයි මේ හිංසාව ප්‍රීඩාව හොයන්නේ. ඒක වේ කිසි වැදගම්මක් ඇති මොලේ නැතිකමට වැඩ කරාට මොලයක් ඇති මිනිස්සයා කල්පනා කරන්නේ නැහැ මේ වගේ දේවල්. මොලයක් නැති මිනිස්සු තමයි අර වගේ දේවල් දාන්නේ. මම කියන්නේ ඕනෑම කෙනෙකුට ඇහෙල්ල වෙලා මා එක්ක කතා බහ කරලා වෙලා මෙයාගේ විස්තර අහන්න පුළුවන්. මෙයාත් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඒ ටික කරගන්න පුළුවන් මේ අපිත් එක්ක. අපි නරක මිනිස්සුයෝ නෙමෙයි. අපි බොහොම හොඳ මිනිස්සුයෝ. අපිත් එක්ක ඕනම දෙයක් කතා කරලා සුහදව කතා කරලා කරගන්න පුළුවන් අපේ හාන්දුනේ. කියන්නේ මේ සතුන් අපි පණ වගේ අපේ ළමයින්ටත් වැඩි ආදරෙන් අපි මේව රැකබලා ගන්න. මේව රැකබලාගෙන ලෙඩ දුක සියලුම දේ මම තමයි දන්නේ මෙයා බලන කෙනා. ඒ ලෙඩ දුක මේ බෙහෙත් ටික අපේ ගාව තියෙනවා. ඒව කරගන්නෙත් අපි. ඉතින් අපේ හාමුදුරනේ අපි කියන්නේ ලෝකයට කාටත් කියන්නේ වැරදි දේවල් එපා හරි දේවල් විතරක් එන්න ඉදිරියට. අපි ඒක සතුටුයි. අපි ඒකට උනන්දු වෙනවා. අපි ඒකට උදව් කරනවා. එහෙම තමයි අපේ හාමුදුරනේ මගේ කතාව. අජිත් මාමගේ පුතා රුක්මන් ලියනගේ දෙපළටම ස්තුතිවන්ත වෙමින් අපේ හස්තිරාජයාටත් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.